අම්මා මේ ලෝකය කොච්චරනම් ඩිජිටල් කරණය වෙලාද? අතීත සමාජයේ ගෙදර බුදුන් අම්මා ලෙස සැලකුවට වර්තමානයේ වෙනකොට ගෙදර බුදුන් අම්මා කියන්නේ අතීතෙන් ගෙන වචන පෙළක්, කවි ගීවල පදපේලි, සාහිත්‍ය නිර්මාණවලට විතරක් ඇලලුණු වචන පමණක්ම වෙමින් පවතිනවා. ඇයි මම එහෙම කියන්නේ? අද සමාජයේ අම්මා ඉන්නේ මුහුණු පොතේ, TikTok එකේ, එහෙමත් නැත්නම් WhatsApp ස්ටේටස් වැනි සමාජ මාධ්‍ය ජාලවල විතරයි. පෝස්ටුවක්, වීඩියෝවක්, එහෙමත් නැත්නම් ඡායාරූපයක් විදිහට විතරයි. අම්මාවරුන්ගේ දිනයට දැන් ගිහින් බලන්න අම්මා කුස්සිය උයනවා. ඒ දුව පුතා කාමරේ නැත්නම් සාලේ කකුල් දෙක උඩ දාගෙන ෆෝන් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. Happy Mother's Day අම්මේ. එහෙමත් නැත්නම් ඔයා මගේ පණ, මගේ මුළු ලෝකෙම ඔයා අම්මේ කියලා. ඒත් ඇත්තටම අම්මා කුස්සියේ උයනවා නැත්නම් වෙනත් ගෙදර වැඩක නිරත වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් රැකියාවට ගිහින්. නිකමට හිතුවද ඇත්තටම අම්මා ළඟට ගිහින් ස්ටේටස් අප්ඩේට් කරන මේ වචන ටික, ඔයා මගේ පණ, මගේ මුළු ලෝකෙම ඔයා අම්මේ, මේ කියන වචන ටික ඇත්තටම අම්මට ගිහින් කියන්න. පුතේ ඔයාලට පුළුවන් ස්ටේටස් අප්ඩේට් කරන ගමන් ගිහින් අම්මට උදව් වෙන්න. වැඩට ගිහින් එන අම්මට තේ එකක් හදලා දෙන්න. එක දවසකට හරි එයා කරන වැඩ කෝටියකින් එකකට උදව් වෙන්න. ඔයාගේ අම්මට ඒ හොඳටම ඇති. උදව් කළේ නැතත් ගිහින් කතා කර කර ඉන්න. ඒ හොඳටම ඇති එයාලට. දුරක ඉන්න දුවල පුතාලා කෝල් එකක් ගන්න. වීඩියෝ කෝල් එකක් අරන් කතා කරන්න. ඒ කෝල් එක එනකන් අම්මලා තාත්තලා බලාගෙන ඉන්නේ. දුවල පුතාලා ලොකු වුණාම දැනීම හෝ නොදැනීම ඔයාගේ අම්මගේ තාත්තගෙන් ඔයාලා ඈත් වෙනවා. වර්තමාන සමාජයේ ඒක බොහොම වැඩි. බොහෝ වෙලාවට ඒකට හේතුව වෙන්නේ කාර්ය බහුල ජීවිතය, තාක්ෂණික උපකරණ, දුරකථන, ලැප්ටොප් නිසා. විශේෂයෙන්ම මම නම් කියන්නේ දුරකථන නිසා. ඔබට නොදැනීම අම්මා තාත්තගෙන් කායිකව, මානසිකව ටිකෙන් ටික දුරස් වෙලා. ඒක ඔයාට දැනෙන්නේ නැහැ. මොකද ෆෝන් එකට, ලැප්ටොප් එකට, රූපවාහිනියට ඔයා ඇබ්බැහි වෙලා. ඔයාගේ මනස හිතනවා ස්ටේටස් එකක් අප්ඩේට් කළාම මං කරන්න ඕන හොඳම දේ අම්මා වෙනුවෙන් කළා කියලා. ඊට පස්සේ නැවත පහලට ඕපදූප ටික ස්ක්‍රෝල් කරගෙන යනවා. ඔයා කියවන්නේ හිතට ගත යුතු දෙයක් නම්, බුද්ධිය වඩවන දෙයක් නම්, දියුණුවට යමක් නම් හෝ තමන්ගේ අඩුපාඩු හදාගන්න යමක් නම් කමක් නැහැ. ඒත් ඇත්තටම ඔයා බලන්නේ තවත් කෙනෙක්ගේ ඕපදූපයක් නම්, තවත් කෙනෙක්ට වචනකින් හරි වැරැද්දක් වෙන දෙයක් නම්, ඔයාටම හිතට කේන්ති ගේන දෙයක් නම් මම කියන්නේ ඊට වඩා හොඳයි ගිහින් අම්මට තාත්තට උදව් කරන්න. ගෙදර අයත් එක්ක කාලය ගත කරන්න. ගෙදරට කෝල් එකක් ගන්න. ඒකෙන් තමන්ගේ පවුල සතුටින් ඉන්නව විතරක් නෙවෙයි, ඔයාගේ පවුලේ මිනිස්සුන්ගේ හිත සතුටු වෙනවා. ඔයා මේ කතාව අහගෙන නම් ඉන්නේ දැන් ගිහින් බලන්න ගෙදර අය මොකද කරන්නේ, අම්මා තාත්තා මොකද කරන්නේ කියලා. යන්න. එයාලත් එක්ක කතා කරන්න. විහිළුවක් කරන්න. එයාලා කරන වැඩකට උදව්වක් වෙන්න. එයාලා අහයි මොකද මේ කවදාවත් නැතුව මේ වෙලාවේ මේ පැත්තේ, එහෙමත් නැත්නම් මොකද මේ වගේ දේවල් අහයි. එහෙම ඇහුවත් මතක තියාගන්න පුතේ, ඔයාලගේ ජීවිතේ හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයා විසින්ම. එහෙනම් අම්මලාගේ දිනය සෝෂල් මීඩියා වල ස්ටේටස් අප්ඩේට් කරනවා වගේම යන්න. ගිහින් එයාලත් එක්ක ඇත්තටම කාලය ගත කරන්න. ඔයා ඉන්නේ දුරක නම් කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. මොනියම් හෝ හේතුවක් නිසා ඔයා ළඟ අම්මා තාත්තා නැත්නම් යන්න. ගිහින් බෝධි පූජාවක් එයාලා වෙනුවෙන් තියන්න. මල් පහන් එයාලා වෙනුවෙන් පත්තු කරන්න. පින් දෙන්න. ඔයාගේ ආගමේ විදිහට වතාවත් කරන්න. පුතේ, අම්මා තාත්තා හැම වෙලේම ක්‍රියාවෙන් නොපෙන්නුවට, වචනයෙන් නොකිව්වට
එයාලගේ ආදරේ මහා මෙරක් තරම්. ඔයාගේ කාර්ය බහුල ජීවිතයේ ගත කරන පැය 24න් විනාඩි 15ක් අම්මා වෙනුවෙන් වෙන් කරන්න. පුතේ ඔයා දැනටමත් එහෙම කරනවා නම් ඔයාගේ ජීවිතේ විශිෂ්ට ජයග්‍රහණයක් ඒක. එයාලා අපිත් එක්ක හැමදාම ඉන්නේ නෑ. හැබැයි නැති කාලෙක ඔයාට දුක් වෙන්න හේතු අඩුයි. මේ පෝස්ට් එක කියවනකොටත් මොනියම් හෝ හේතුවක් නිසා ඔයාට අම්මා වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බැරි වුණා නම් මේ තමයි පුතේ වෙලාව. ඔයාගේ ජීවිතේ ඔයාගෙන් සිදු වුණ ඒ අඩුපාඩුව හදාගන්න. එහෙනම් ගිහින් එන්නම්. ලෝකවාසී සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී සුබ මව්වරුන්ගේ දිනයක් වේවා. මම විශ්දී දිසානායක.